පිළිකාවක් කිව්වම හැමෝටම මතක් වෙන්නේ මරණය. නමුත් නූතන ප්‍රතිකාර ක්‍රම, රේඩියෝ තිරණ ප්‍රතිකාර, අනිත් ඖෂධ ප්‍රතිකාර බොහෝ තියෙනවා. ඉස්සරට වඩා දැන් පිළිකා සුව කරන්න පුළුවන්. නමුත් තවමත් බොහෝ රෝගීන් මරණයට පත්වීම වළක්වන්න බෑ. නමුත් අපි එතකොට සුව කරන රෝගීන්ට පමණක් නෙවෙයි මරණය කරා යන රෝගීන්ටත් සහනය සැලසීමට තමයි මේ සහන සත්කාර සේවය ලබා දෙන්නේ අපේ සෞඛ්‍ය සේවයෙන් මේ විදියට. ඔවුන්ට අවශ්‍ය වන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර, එතකොට ශාරීරික තත්ත්වයන්ට, මානසික තත්ත්වයන්ට සහ සමාජීය තත්ත්වයන්ට, අධ්‍යාත්මික තත්ත්වයන්ට කියන කරුණු 4 යටතේම මේ සේවාව ලබා දෙනවා ඒ රෝගීන්ට. එතනදී රෝගියා පමණක් නෙමෙයි, රෝගියාගේ පවුලේ අය, උදව් කරන සියලු දෙනාටමත් මේ සේවය ලබා දෙනවා. එතන තමයි සාමාන්‍ය සෞඛ්‍ය සේවයකට වඩා තියෙන වෙනස මේකේ. පිළිකා රෝගියෙක් හෝ ඕනෑම සුව නොවන රෝගියෙක් ඇති වුණොත් ඒ පවුලේ අයට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒගොල්ලන්ටත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ශාරීරික, සමාජීය සහ මානසික වශයෙන් මේ හැම කෙනාට ගැනම ඇතිවෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයලා දෙන්න තමයි මේ සේවය තියෙන්නේ. පැලිටිව් කෙයා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රෝගියාගේ ජීවිත කාලය කෙටි කිරීම හෝ දික් කිරීම නෙමෙයි. රෝගියා ස්වභාවිකව යාට එන මරණය දක්වා කාලය ඒ පුද්ගලයාව සහනයෙන් තැබීම, එයාගේ විඳවීම අවම කර සතුටෙන් සහනයෙන් තැබීම තමයි කරන්නේ. ඉතින් ඒක හුඟක් දෙනෙකුට වැදගත් වෙනවා.